සියලු දෙනාගෙන් අවසරයි නායකයා නොයමින් නායකයා ඉදිරිපත් කළ කරුණු මේ සභාගර්භය තුළ නැවත නැවතත් ස්ථාපිත කිරීමට ප්‍රතියෝජක පිළේ දෙවැන්නාටත් අවසර. එසේනම් සමාජයේ ජීවත් වන පුරවැසියන්ගේ ඇසීම් පාලනය කරන රීති සමුදායක් නැතිනම් සමාජය යහපත් කරන මෙවලමක් හැටියට නීතිය හඳුන්වන්න පුළුවන්. සමාජය වඩාත් යහපත් වීමට නීතිය අවශ්‍ය නෙමේ අත්‍යවශ්‍යම වෙනවා. නීතිය රටක අයිතිවාසිකම් පවත්වා ගැනීමට හා යුක්ති ඉටු කරන්න බැරි පවතිනවා. නීතිය කොතරම් බලවත්ද කියනවා නම් සියලු පුරවැසියන් ඉන්නේ නීතියට පහළින්. ඒ වගේම කාටවත් නීතියෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. පුද්ගලයා සමාජයේ ජීවත් වෙද්දී සමාජයේ සිදුවන අහිතකර බලපෑම්ෙන්ම හානි බලක්වා ගන්න නීතිය කටයුතු කරනවා. සාමය හා ආරක්ෂා පවත්වා ගන්නත් නීතිය කටයුතු කරනවා. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව අපට නිතරම අහන්න ලැබෙනවා. රටක් තුල නීතිය පවතිනවා නම් එම රටේ පුරවැසියන් නීතිගරුක වෙනවා, විනයගරුක වෙනවා. උපතේ සිට මරණය දක්වා කෙනෙකුගේ ජීවිතයේ විවිධ පැතිකඩ ගැටලුවකින් තොරව පවත්වාගෙන යන්න නීතිය උදව් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය, විවාහ නීතිය, නඩත්තු නීතිය ඒ විතරක් නෙමෙයි වාහනයක් මිලදී ගත්තත් මේ හැමදේම නීතිමය ගනුදෙනු. ඒ වගේම වෛද්‍ය සත්කමකදී වෛද්‍යවරයා අතින් අත්පසුවීමක් සිදු වුණොත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නේ නීතිය නෙවෙයිද? කෙනෙකුට සිදුවන අසාධාරණයකදී සාධාරණත්වයට කර දීලා වන්දි ලබා දෙන්න ආගමකට පුළුවන්ද? පුද්ගලයෙකුගේ මරණයෙන් පසු ඔහුගේ දේපල නියම හිමිකරුවන්ට ලබා දීමට නීතිය මැදිහත් වෙනවා. එසේ නොවුනොත් දරුණු අපරාධ බව සිද්ධ වෙන්න තියෙන රටකට වැඩි. ආගමකින් සමාජය යහපත් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ආගමක් හදාන්නේ නැති පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඒ නීතිය ජාති ආගම් කුල ભેද නැතුව හැමෝටම පොදුයි. මිනිස්සු කැමති දෙයක් වුණත් නීතියට පටහැනි නම් නීතියට දෙන බය නිසා ඔවුන් ඒක කරන්න පෙළඹෙන්නේ නැහැ. කෙනෙක් සමාජයට අයහපතක් කරනකොට එම්මචර්යා පාලනය කරන්න නීතියේ බලය තියෙනවා. මම මේ කියන්නේ අයහපත්චර්යා යහපත් කරන්න නීතියට පුළුවන් කියන එකයි. ඒ වගේම රටක පොදු නීතියක් තියෙනකොට ආගමට වගේ වැරදි කරන පුද්ගලයන්ට කරුණාව දක්වන්න නීතියට බෑ. උදාහරණයක් විදියට කෙනෙක් වේගය පදවනවා නම් ඔහුට කරුණාවන්ත වෙලා යන්න දෙන්න පොලිසියට බෑ. මොකද ඒකෙන් වෙන පුද්ගලයෙකුට වෙන්න තියෙන හානිය වැඩි. සියලු ආගම් තියන්නේ නීතිය පහළින්. රටක නිදහස ජීවිත දේපල ආරක්ෂා කරගන්නේ රටේ සිදුවන අපරාධ වලට ක්‍රියාමාර්ග ගන්නේ නීතියෙන්. අද සමාජයේ සිදුවන මිනිවරු සොරකම් කිරීම, ස්ත්‍රී දූෂණ ආදියට ක්‍රියාමාර්ග අරගෙන අපරාධ කරන දඩුවම් කරන්නේ මොකෙන්ද? නීතියෙන්. වැරදි කරන පුද්ගලයන් බන්ධනාගාරගත කරලා සමාජය යහපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ නීතියෙන් විතරයි. බන්ධනාගාරගත වන පුද්ගලයන් ගණන පෙර වසරට වඩා වැඩි වෙලා තියෙනවා. එම අපරාධ කරුවන් ගත්තාම එම පුද්ගලයා කුමන හෝ ආගමක කෙනෙක් වෙන්න පුළුවන්. වැරදි කරන පුද්ගලයන්ව බන්ධනාගාරයේ අරගෙන ගියේ නැත්නම් ඔවුන් ජීවත් වෙන්නේ මේ සමාජය තුලමයි. ඒකෙන් සමාජ ජීවත් වෙන අනිත් පුරවැසියන්ට බරපතල හානි වෙන්න පුළුවන්. ආගමකට පුළුවන්ද වැරදි කරන පුද්ගලයන්ව සමාජයෙන් වෙන් කරලා තියන්න? කොහෙත්ම බෑ නේද? එහෙම පුළුවන් නම් යෝජකයෝ කරුණු එක ඔප්පු කරන්න. ඒ වගේම ආගම් වලට සිදුවන ප්‍රශ්න අපට අමතක කරන්න බෑ. මොකද අන්තවාදී පාසු ප්‍රහාරය ආගමික සිද්ධාස්ථාන වලට නොසිතූ මොහොත ප්‍රහාරය ලැබෙනකොට ඒවා නවතා ගැනීමට කඩිනෙමින් නීතිය ක්‍රියාත්මක වුණා නේද? ඔව්ද නැත්ද? යෝධකයන්ට ඒකට තර්ක නැහැ. ආගම විකෘති කරන මිනිස්සුන්ට විරුද්ධවත් නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා. ආගමික නායකයන් පවා සාධාරණත්වයේ වෙනුවෙන් නීතිය හමුවට එන්නේ නීතිය සමට එක හා සමානව ක්‍රියා කරන නිසා නෙවෙයිද? ආගමට නීතිය පිළිනම තමයි. මෑතකදී වුණ දුන් ලෝක වසංගත තත්ත්වයක් වන කොරෝනා වෛරසයේදී සමාජයේ යහපැවැත්මට දීර්ඝකාලීනව ඇඳිරි නීතිය වගේ නීති තමා පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යන්න නීතිය කටයුතු කරා. ඔබට අමුතුවෙන් කියතු නෑ නේද? ඔබට මතක ඇති. මොකද ඔබත් ඒ නීතියට අවනත වුණ නිසා. කාලීන අවශ්‍යතාවය අනුව ඒ රටවට අවශ්‍ය පරිදි නීති සකස් කරන්න වෙනස් කරන්න පුළුවන්. ඕනම නම් නව රීති හඳුන්වා දීලා ඒවට පුරවැසියන් අවනත කරගන්න පුළුවන්. ඔබ කුමන ආගමක වුණත් සමාජ නීති වලට අවනත වෙන්නම වෙනවා. ඒක රටක් විදිහට ඔප්පු කරලා හමාරයි. නීතිය ආධිපත්‍ය නිසි පරිදි ක්‍රියාත්මක වන හැම සමාජයකම යුක්තිය සාමය ආරක්ෂා වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක විවිධ ආගම් සහජීවනයේ ජීවත් වෙන්නේම නීතිය සමට එක හා සමානව ක්‍රියාත්මක කරන නිසා නෙවෙයිද? ඒ නිසාම තමයි ප්‍රතියෝජක අපි කියන්නේ සමාජය වඩාත් යහපත් කරන්න සුදුසු නීතිය පමණයි කියලා. ස්තුතියි.